Hi guys, ඔයගොල්ලෝ අදත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා CPTX YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ කොහොමද මේ VPS එකක් අරගෙන ඒකේ Pedro Dactyl එක ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක අපි බලමු. ඒක කරන්න කොහොමද කියලා ඉතින් මම ඔයගොල්ලන්ට බලමු අපි අද Win setup එකට එනකම් යන්නේ කියලා හිතනවා මම වීඩියෝ එක. නැත්නම් මම ඒකට part 2 වීඩියෝ දෙනවා වීඩියෝ එක දික් වෙනවා නම්. එහෙනම් බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ Firebase Studio එක නැත්නම් idx.google.com. මම ඉතින් මේ වගේ links පල්ලෙහාට දාලා තියෙනවා. හරිද guys? හරි ඊළඟට ඔයගොල්ලෝ මෙතන තාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එක නෙවෙයි ඔයගොල්ලෝ log වෙන්න ඕනේ. ඉතින් මම log වෙලා ඉන්න මගේ account එකට හරි. හරි guys. ඊළඟට මෙතන තියෙන import repo කියලා. ඉතින් ඔයගොල්ලෝ එතනට ගිහින් මෙන්න මේ වගේ තැනකට ඉන්න import project කියලා තැනකට. ඉතින් ඔයගොල්ලන්ට මේකට add කරන්න ඕනේ guys. GitHub link එක මගේ GitHub link එක යට description එකේ දාලා තියෙනවා. නැත්නම් මගේ Discord server එකට join වෙලා ගන්නත් පුළුවන්. මම යට description එකේ දාලා දෙන්න. ඉතින් මේ විදිහට ආවම ඔයගොල්ලෝ මෙතන tick එක දාන්න අනිවාර්යයෙන්. හරි. මේක මෙතන paste කරලා tick එක අනිවාර්යෙන් දාන්න. හරි. ඊළඟට import කියන එක click කරලා tick කරලා guys ඔයගොල්ලෝ ඉන්න වෙනවා. ඉතින් මේක load වෙලා එනවා. හරි. ඔයගොල්ලෝ restart කරන්න guys. close කරගන්න. හරි ඊළඟට අපිට මෙන්න මේ කමාන්ඩ්ස් දෙක ඕනේ. මම මේ දෙකක් දාලා තියන්නම් Discord එකේ දාලා තියෙනවා මගේ Discord server එකේ. ඒ වගේම මම description එකේ දාලා තියෙනවා guys. ඔයගොල්ලෝ ඒක කරගන්න ලේසි. ඉතින් අපි ඉස්සෙල්ලා කමාන්ඩ් එක තමයි guys මේක second එක මේක තමයි Pedro එක easily install කරන්න පුළුවන්. පාටම easy යන ඔයගොල්ලෝ ඒකේ තව features ගොඩක් තියෙනවා. මම ඔක්කොම පෙන්නන්නම් මේ වීඩියෝ එකේ. හරි guys මේ විදිහට මේක load වෙන එක මේ වගේ එකක් කියස් නිලයට දෙන එක. දැන් හරි. හරි guys මේක load වෙනකොට මම subscribe කරලා නැත්නම් මම subscribe කරලා තියාගන්න subscribers ලා 148 සංඛ්‍යා 200 ගහමු 200 වුණොත් මේක 24/7 කරන විදිහට මම කොට ගන්න දෙන්න 24/7 කරන්න පුළුවන් මේක වැඩ කරනවා ඒත් මම ඉතින් ගේන්නේ ඔයාලා සබ්ලාර ගන්න අරගත්තොත් තමයි නැත්නම් ඉතින් සබ්ලා 200 ගැහුවොත් මම උන්ට යන්න දෙන්නේ ඉතින් ඒ වගේ මම ඔයගොල්ලන්ට මේකට domain add කරන එකත් මම මේක කියලා දෙන්නේ මේකට ඔයගොල්ලන්ට ඕනේ guys ඔයගොල්ලන්ට ඒකට ඕනේ domain එකක් තියෙනවනේ ඔයගොල්ලෝ free domain යන්නත් පුළුවන් ඒ ගැනත් මම වීඩියෝස් දානවා ඉතින් දැන් තමයි බයි කරපු domain එක තමයි කරන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මම එකට මෙතන දෙන තැන පෙන්නන්නේ ඔයගොල්ලෝ dash.cloudflare.com එකේ කියන ඔයගොල්ලෝගේ cloudflare ගේ dashboard එක මේ විදිහට open කරලා ගන්න හරි මේක open වෙලා තියෙන්නේ ඉතින් මෙතන පැත්තේ තියෙනවා ID තුනක් ඒක click කරලා terminal දීලා new terminal දීලා මෙන්න මේ විදිහට terminal එක open කරගන්න guys හරි guys ඊළඟට මෙතන මෙන්න මෙතනින් යන්න guys මෙතනින් ගිහලා මෙන්න මේ command එක copy කරගෙන sorry මෙතන මේ ටිකක් යන්න මේ පොඩ්ඩක් ඉන්න guys මේ ටිකම copy කරගෙන මේක ගිහලා මෙතන paste කරලා enter දෙන්න enter දුන්නාම මේ විදිහට script එකක් run වෙනවා ඒක run වුණාම guys ඔයගොල්ලෝ මෙතන දෙක දෙන්න Google IDX real VPS ඊළඟට ආයෙ load කරාම මෙන්න මේ වගේ එකක් ඉතින් take me there දෙන්න මේක තමයි අතුලේ තියෙන අනිත් ෆයිල් ටික හැදෙන්නේ හරිද ඒක දුන්නාට පස්සේ මෙන්න මෙතන තියෙනවා guys rebuild environment කියලා අන්න එකක් දෙන්න. එතකොට මේ විදිහට ආයේ මේ start එක හරි. එතකම මම ඔයාලට කියනවා මෙතන දැන් Cloudflare එක අපි open කරගත්තා. Cloudflare එක ගොන්න මගේ දැන් domain එක මෙතන active domain එක හරිද? මෙන්න මෙතන zero trust කියලා තියෙනවා. අන්න ඒක click කරලා go to zero trust කියන එක දෙන්න. මේක දුන්නාම ඔයගොල්ලෝ one.dash.cloudflare.com කියලා එකකට load වෙන මේ විදිහට. එතන ගියාම ඔයාලට මේ පැත්තේ පේනවා tab වගේ එතන තියෙන networks connectors යන and එතනට ගිහිල්ලා තියන් ඉන්න එක දැන් අපිට අවශ්‍ය නැහැ අපි ඉස්සෙල්ලා මෙතන වැඩි කරගන්න එක හරි අපි ලෝඩ් වෙනවා බලමු ඔව් විනාඩි 3ක් පුළුවන් හරි ඉතින් මම කිසිම edit එකක් කරන්නේ නැහැ මම edit කරන්නේ පට්ට කම්මැලි guys මම මේක මේ විදිහට පොඩි සින්දුවක් මොකක් හරි දාලා හරි ගන්නවා මේක හිතට හරි ආයෙ ඔයගොල්ලෝ වල command එක විතර run කරගන්න ඕනේ මෙන්න මේක run කරගන්න මේක run කරාම මෙතන ඔයගොල්ලෝ දෙන්න අංක දෙක yes දෙන්න guys ඊළඟ මෙතන අහනවා මොකද්ද trade VM ඊළඟට ඔයගොල්ලෝ අහනවා මොකද්ද ubuntu මොකද්ද කියලා ඉතින් මම ubuntu පළවෙනි එක දෙනවා ඊළඟට මෙතන VM name එක දිමක් සික්ක කියලා දෙනවා ඒ වගේම host name එකක් සික්ක කියලා දෙනවා ඊළඟට user name එකම root කියලා දෙනවා කැමති අද password එකත් ඔයගොල්ලෝ මතක තියෙන password එක දාගන්න guys හරි ඊළඟට disk size එක ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් GB 1000ක් දෙන්න GB කියලා දාන්න අන්තිමට G අකුර දාන්න ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මේක බොරුවක් කියලා නෑ guys මම මේ ඔක්කොම සාක්ෂිත් එක්ක පෙන්නනවා හරි memory එක ගන්න ඔයගොල්ලෝ memory එක දාන කලින් මේ විදිහට Google එක open කරලා 1024 වැඩි කිරීම 512 කියලා ගන්න එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට calculation එකක් දෙයි
මෙන්න මෙතන පෙන්න මෙන්න මේ මෙමරි ගාන හරියට මෙතන ටෝටල් එක අරන් දාන්න ඕනේ. CPU 255ක් දාන්න පුළුවන් guys. port එකට 22.47 දාන්න. හරිද? ඊළඟට enter දෙන්න. හරිද? ඊට පස්සේ මේක load වෙනවා. බලන්න ටිකලා චුටිලා. يعني ඊළඟට අපිට මෙන්න මේ site එකත් ඕනේ. මේකටත් ඔයගොල්ලෝ ගිහලා register වෙලා ඉන්න. tailscale.com මොකද අපිට මේකට IPv4 යන්න අපි ඒක ගන්න guys මෙන්න අපිට public IP එක මෙතනින් තමයි අපි හදාගන්නේ. හරිද? but easy ඉතින් මම මේක දැන් close කරලා දෙනවා. මොකද අපිට මේ link එක ජන්ප් වෙනම නම ඉතින් ගිහලා තමයි ගන්න. හරිද? ඊළඟට මෙන්න මේකයි මේ ටික open කරලා තියාගන්න guys. හරිද? ඉතින් මම දැන් මෙතන VPS එක හදලා Petrodactyl දාලා මොකද වෙනවා. ඉතින් මේක Petrodactyl එක easily Petrodactyl එක setup වෙනවා guys. ඒ වගේම තමයි මේ උගන්ට පුළුවන් theme එකක් ඔයගොල්ලෝ කැමති theme එක ඒ කියන්නේ කැමති යන්නේ ඒක Nebula theme එක දෙනවා. ඔයගොල්ලෝ ඒකත් easily මෙතන install කරගන්න පුළුවන්. ඒ වගේම blueprint එක එකට එන extension ගොඩක් ඔයගොල්ලෝ මෙතනින්ම දාගන්න පුළුවන්. කියන්නේ plugin install ඒ වගේ වටින ඒවා දාගන්න. හරිද? දැන් අපි මෙතන enter දෙමු. ඉතින් මම party split කතා කරනවා. හරි. start VM දෙන්න. ඊළඟට VM number එක ගන්න 1. මේ විදිහට ඒක start වෙනවා guys. හරිද? මම කරපු දේවල් ඒ විදිහටම කරන්න ඕගොල්ලෝ කිසිම error එකක් ඉන්න විදියක් නැහැ. හරිද? මේ විදිහට මේක load වෙනවා. ඉතින් මේක චූටි වෙලා ගන්න මෙතන load වෙන්න. ඉතින් මේක load වුණාට පස්සේ මම වීඩියෝ අපි හම්බෙමු. මොකද මේක නැත්නම් වීඩියෝ එක දික් වෙනවා guys. හරි guys. ඉතින් මේක load වෙලා ඉවරයි. load වෙලා ඉවරනවා මෙන්න මේ විදිහට stop එක. ඒකට enter දෙන්න. enter දුන්නාම අපි login එක. ඉතින් ඔයගොල්ලෝ අතන්ට දීපු username එක root කියලා මම දුන්නේ. ඒක ඔයගොල්ලෝ මෙතන ගහන්න. හරි ඊළඟට password එක ඔයගොල්ලෝ අතන දා password එක මෙතනට type කරගන්න. හරි. ඊළඟට ඔයගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලෝගේ VPS එක ඇතුළට load වෙනවා. හරිද? මම දැන් මෙතන clear කරනවා. හරි guys. දැන් අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මෙතන අපේ panel එක install කරගන්න. හරි. ඊට කලින් මම NeoFetch එක පේන කියන්නේ ස්පෙක්ට් ඇත්තමද බොරුද කියලා මම දැන් මෙතනින් පෙන්නනවා. අපිට apt install NeoFetch හරි. පොඩින් sudo apt update. හරි guys, අපි දැන් මෙතන ආයි clear ගහමු. clear ගහලා මම මේක NeoFetch කියලා ගහලා බලන්න වෙනන්න. ඉතින් කිසිම බොරුවක් නෙවෙයි. ඔයගොල්ලෝ පේනවා මෙතන ඇත්තම ස්පෙක්ස් පෙන්නනවා මේ. cost 255යි වගේ memory එක. දැක්කද? හරි guys. එහෙනම් අපි දැන් යම් panel එක install කරන්න. හරි ඉතින් ඊළඟට ඕන command එක මෙන්න මේක guys. මේ copy කරගන්නවා. මම මේ commands ඔක්කොම දාලා දෙන්න description එකෙන් මගේ Discord server එකට join වෙලා මේක ගන්න පුළුවන්. නැත්නම් description එකේ අනු වෙන අය වගේ මම කියන්නේ මේ Discord එකට join වෙලා ගන්න එහෙම කරන්නේ කොල්ලොන්ට. හරිද? හරි guys. එහෙනම් අපි මේ වැඩේ කරමු. හරි. අපි ඉස්සෙල්ලා මෙතන මේක open කරලා තමයි අපි යන්න අර මෙතනට ගිහලා create a tunnel දීලා මෙතනින් මේක තෝරගෙන පළවෙනි option එක මෙතන tunnel name එක දෙන්න. ඉතින් මම දෙනවා video කියලා. මම video එකට හදන එක save tunnel කියලා දුන්නා. මෙතනින් මෙන්න මේ උඩ තියෙන choose your environment කියලා. මෙතන මම Debian දෙනවා. ඉතින් Debian දීලා මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම එනවා. ඉතින් මේක කොහොම තියාගන්න. හරිද? ඊළඟ මෙතන ගිහිල්ලා අංක 6 ගහලා enter දෙන්න. හරිද? 6 ගහලා enter දෙන්න guys. 6 ගහලා enter දෙන්නට පස්සේ මේ දෙට ටික වෙලා upload එක. හයි ගහලා enter දුන්නාම මේ edit කියලා upload දෙයි යම්මත් සී guys. විනාඩි 8ක් record වෙලා අවුලක් නැහැ. මම හිතුවේ මේ මෙච්චරටක් කරමු ඒගොල්ලෝ කරගන්න පුළුවන්. ඒක විනාඩි 8ක් ගිහිල්ලා මෙතන ආවෙ කියන්නේ මම. මට වීඩියෝ එකට දික්කේ කියලා අවුලක් නැහැ guys. හරි guys. මෙතනට enter දෙන්න. i0 දීලා enter දෙන්න. හරිද? ඊළඟට ඔයගොල්ලෝ මෙතනට ගිහිල්ලා guys මෙන්න මේ sudo cloudflare service install කියලා මෙන්න මෙහෙම තියෙනවා. නෙක් copy කරලා මෙතනට අයිල එක paste කරලා enter දෙන්න. හරිද? enter දුන්නාම මේ දෙටිය load වෙනවා. හරි ඒක ආවා. හරිද? ඊළඟට ඔයගොල්ලෝ මෙතන ගියම කොට පේනවා guys. හරි මේ connected කියලා ඊළඟට next දෙන්න. next දීලා මෙන්න මෙතනින් කොහොම තියාගන්න. හරිද? ඊළඟට අපි ආයේ අර script එක මෙතන run කරන්න ඕනේ guys. හරිද? මෙන්න මේ script එක ආයේ මෙතන run කරලා ඒක run කරලා පස්සේ guys ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා අංක 9 tails කියලා. හරිද? අංක 9 දීලා enter දෙන්න guys. ඉතින් guys මේ ක්‍රමෙන් ඔයගොල්ලන්ගේ පට්ටර කියන්නේ ඔයගොල්ලන්ගේ ආසාවක් තියෙනවා hosting එකක් කරන්න මේ ක්‍රමෙන් ඒක කරගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් මම ඒකමයි මේ වීඩියෝ ගෙන මේක ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒකයි මම ඉතින් හැමෝටම හොයාගන්න පුළුවන් ඉතින් මම මේක මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා එතකොට ඕනම කෙනෙක්ට මේක හදාගෙන තමන්ගේම හොස්ටින් එකක් කරන්න පුළුවන්. ඉතින් මේක 24/7 එකෙන් 24/7 කරන්න විදියක් තියෙනවා. ඒක මම ගේන්න
මම කිව්වේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 200 මම අනිවාර්යයෙන්ම ගෙනවා. ඒකේ මේ වීඩියෝ එකට ලයික් 100ක් આવුත් ඊට කලින් මම ඒක ගෙනවා. හරි. සබ්ලට කලින් යනවා. හරි. මෙන්න මේ විදිහට එනවා guys. ලින්ක් එකක් control එකයි ක්ලික් කරන්න. හරිද? control එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ යනවා. ඉතින් මේක ඇතුළට ඕපන් දීලා sign in with Google දෙන්නම් මම. ඊළඟට අපිට පුළුවන් මේ විදිහට අපේ Gmail එක තෝරගන්න. හරි guys මෙන්න මෙහෙම මෙතන තියෙනවා connect කියලා. connect දෙන්න guys. මෙතන එනවා login successful කියලා මෙහෙම ටික වෙලා ටික පොඩ්ඩක් කරලා මම බලන් ඉන්න මේක auto redirect වෙනවා guys. හරි guys ඉතින් මම මේ මෙච්චර රෙකෝඩ් කරලා දැන් ටික ෆෑන් එකේ ශබ්දෙත් එලා තියෙන ගණන් ගන්න එපා. හරි. මෙන්න මේ විදිහට එනවා. එතකොට ඔයගොල්ලෝ IP එක මෙතන ඩිපෙන්ඩ් වෙනවා. මෙන්න මේ විදිහට හරි. මෙතන තුන උඩ ක්ලික් කරලා මෙතන තියෙනවා disable key expiry යන එක දීලා තියෙන guys. හරි. ඒක දෙන්න. ඒක දුන්නාම මේ විදිහට ඔයගොල්ලෝගේ key expiry එක disable වෙනවා guys. ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මේ IP එක copy කරගන්න. IP එක copy කරන් ආයෙ ඔයගොල්ලෝ මෙන්න මෙතනට එන්න. මෙතන subdomain එකක් කියලා. ඉතින් මම එතනට panel කියලා දෙනවා. domain එකට මේක මගේ පෙන්නන domain එකක් එතන ඔයගොල්ලෝ තියෙන domain එක ඔයගොල්ලෝ ගා domain එකක් තියෙන්න ඕනේ එතනට හරිද? මෙතන https දෙන්න additional application settings TLS මෙන්න මේ no TLS verify කියන එක ටික එක දෙන්න. complete setup දෙන්න හරිද? මෙතන හරි ඒක setup වුණා guys. W එක වැඩ හරිද? ඊළඟට ඔයගොල්ලෝ මෙතනට යන්න continue දෙන්න continue දීලා එක දෙන්න panel installation හරිද? ඒක තමයි panel එකේ domain එක අහනවා අපි දීපු panel.tapprocloud.xyz හරිද? හරි ඒක දුන්නා මේ විදිහට ටික වෙලා load වෙන. ඉතින් මේක පට්ට easy setup එකක් guys. මම හිතන්නේ මේ වීඩියෝ එක පාට ඔයගොල්ලන් domain එක setup කරන එකක් කියලා දෙන්න පුළුවන් ඒ කියලා. අපි බලමු guys. මේ විදිහට ටික වෙලා load වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ඒවා දැකලා තියෙනවා GitHub code sandbox replit run.io fly.io වගේ වෙබ්සයිට් ගොඩක් තියෙනවා. එකකවත් ඒ කියන්නේ 24/7 නැහැ. head code sandbox එකේ නම් 24/7 තියෙනවා. but ඒකෙත් ඔයගොල්ලෝ කැමති විදිහට domain එකක් දාලා හදන්න බෑනේ. ඒත් මේ විදිහේ වලට බලන්න කැමති විදිහට domain එකක් දාලා හදන්න. හරි guys ඉතින් මේක ටික වෙලාවක් load වෙනවා. මේක load වුණාට පස්සේ අපි set වෙමු. හරිද guys? නැත්තම් මේ වීඩියෝ එක දික් වෙනවා. ඔයගොල්ලන්ට මට මේ වීඩියෝ එකෙන් නැත්තම් win setup එක ගේන්න බැරි වෙන මේකෙම. ඒක මම මේක පොඩ්ඩක් අපි මේක load ලා ඉවරා මම ආ වීඩියෝ එකට එනවා. හරි guys ඒක load ලා ඉවරා මෙන්න මේ වගේක් එනවා. ඉතින් administer yes දෙන්න. email address එකක් හිතනවා ඉල්ලන. ඉතින් මම admin@sikha.lk කියලා දෙන්න. ඉතින් මෙතන දෙන්න domain email එකට කිසි verify එකක් මොනවද දෙන්න. ඉතින් උන්ට කැමති විදිහේ email එක design කරලා දාගන්න පුළුවන් ඔයාලට. හරිද? ඊළඟ username එක sikha කියලා දෙනවා. first name එක sikha කියලා දෙනවා. හරි ඒක උලන්නේ. at last name එකට admin කියලා දෙනවා. password එක අහන ඉතින් මතක තියෙන password දැන් මම මෙතනට දාන්න මේ විදිහට. හරි enter දුන්නාම මෙන්න මේ විදිහට හැදිලා finalization හරි. panel එක ඉවරයි. ඔයගොල්ලන් පුළුවන් මෙන්න මෙතනින් මම මේ විදිහට open කරගන්න panel එක හරි. enter. ඉතින් ඔයාලට පේනවා panel එක final හොඳටම වැඩ හරිද? පේනනේ ඔක්කොම https එක කියන්නේ කිසි අවුලක් නැහැ හරි. අපි දැන් මෙතන log ගමු. මම මෙතනට දැම්මේ admin@sikha.lk කියලා දැම්මේ. හරි. password එක අපි දාන්නේ enter. ඉතින් ඔයාලට පේනවා අපි log වුණා අපේ panel එකට EP හරි. panel එකේ වැඩේ හරි. අපි ඊළඟට panel එකට ඉස්සෙල්ලා theme එක දාලමු. හරි. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ 11 හදන්න ඕනේ කියන්නේ blueprint extension setup නෑ sorry. ඉස්සෙල්ලාම blueprint setup කරන්න ඕනේ අංක 5 හරි. අංක 5 දීලා enter දෙන්න guys. ඉතින් පාට easy මේකේ ඒ දේවල් කරගන්න තප්පර ගානේ install හරි. fresh install දෙන්න. එන මේ විදිහට එක ටක් ගාලා load වෙනවා guys. හරි ඉතින් මේක load වෙනවා මම ආයෙ ඔයගොල්ලන්ට මතක් කරනවා මම තාම subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා ඉතින් මම subscribe කරන්න ඉතින් අපි Discord link එක මම පල්ලෙහෙන් දාලා තියෙනවා. ඒකට මේ codes එකෙන් ගන්න පුළුවන් ඕනේ ඒක නැත්නම් මම video එක description එකේ මේ codes ටික දාලා තියෙනවා මේ කියන්නේ command ටික. හරිද? හරි ඉතින් guys මේක load වෙනවා බලන් ඉන්න. හරි guys මේක load වුණාට පස්සේ අපි set වෙමු. දැන් මම නැත්නම් video එක දික් කරනවා නේ guys. හරි. ඉතින් guys ඔයගොල්ලන්ගේ මේ අහනවා would you like to put your application into maintain or blueprint in installing මෙතන yes දෙන්න. එතකොට ඔයගොල්ලන්ගේ මෙන්න මේ panel එක ගියාම choice not enable කියලා මොකද ඒක වැටුණා maintains. ඉතින් guys මේ දෙයට එකටක් ගාලා load දෙන්න අපි බලන්න.
දැන් මේක අපිට ඕනේ නෑ අපිට ඕනේ ක්ලෝස් කරලා හරි මම ඒක ක්ලෝස් කරා අපිත් ඉතින් පික ලෝඩ් එකක් බලයින්ද ටිකලා කරන ලෝඩ් දෙන්න ඉතින් guys මේක ලෝඩ්ලා ඉවරලා අපි හම්බෙමු හරි guys මෙහෙම ආවට පස්සේ enter දෙන්න හරි ඒක ඉවරයි ඉතින් exit වෙන්න තියෙන දේ ඔයගොල්ලන්ට ඒක හරි හරිද guys පොඩ්ඩක් ඉන්න හරි guys ආයෙ enter දෙන්න දෙන්න වීඩියෝ රෙකෝඩ් කරන්න හරි enter දීලා ඔයගොල්ලන්ට ඊළඟට තියෙන guys change theme කියන එක කියන්නේ අංක 7 දීලා enter දෙන්න ඊළඟට මේ විදිහට nebula එක install වෙනවා හරි ඒක install වෙලා ඉවරයි enter ආයෙ enter දැන් බලමු මේක ඇත්තටම install වෙලා තියෙන කියලා හරි install අපි දැන් මෙතන get start දෙන්න ඊළඟ designer කියලා මේ විදිහට කරන nebula එකේ ඉඳන් මෙයාගේ එන ඉතින් මෙතන ඕන දේවල් පට්ට color change කරලා හදා ගන්න පුළුවන් icons ඊළඟට background එක server list animation මෙයාගේ ගොඩාක් දේවල් තියෙනවා ඒ ඔක්කොම මෙතන හදාගන්න පුළුවන් හරි මම දැන් ඒක හදන්නේ නැහැ මෙතන අයින් වෙනවා ඉතින් එතනට අන වීඩියෝ ඔයගොල්ලෝ දන්නවා ඒ කියලා හිතන ඉතින් මෙහෙම ගියා overview ගිහිල්ලා මෙතන තියෙන extensions කියලා එතනින් click කරලා මේ දෙන nebula කියලා තියෙන ඉතින් ඔයගොල්ලන්ට ඉන්න බලහන් දැන් මම normally මෙන්න මෙතනට හදන්නේ nebula theme එක ගන්න අපිට හරිද ඊළඟට අපි දැන් යන් win setup කරන්න අංක 2 හරි win setup හරි ඒක load දෙනවා ඒක load දෙද්දී අපි ආය යන්න ඕනේ මෙන්න මෙතන cloud flare ගිහිල්ලා මේක ඇතුළට යන්න හරිද මේක ඇතුළට යන්න ඕනේ guys ඇතුළට යන්න ඒක පොඩ්ඩක් මම ගිහිල්ලා configure ගියාම published application routes කියලා තියෙනවා add published කියලා ගිහිල්ලා එතන subdomain එක දෙන්න ඉතින් මම එතනට දෙනවා node 1 කියලා node 1 දීලා domain එක තෝරන්න domain එක තෝරලා ඔයගොල්ලන්ට URL එක දාන්න ඉතින් URL එක මෙතන දාන්න 80 දෙන්න ඔය URL IP එක දාලා 80 දීලා මෙතනට type එක https දෙන්න additional ගිහින් TLS දී මේක no TLS verify දී මේක save කරන්න හරි මේක කරලා තියාගන්න එච්චරයි ඊළඟට ඔයගොල්ලෝ මෙතන ගිහිල්ලා admin යන්න admin ගිහිල්ලා location ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතනට කැමති අය දෙන්න මම මෙතනට SG කියලා දෙනවා Singapore කියලා දෙනවා ඊළඟට create දෙන්න create දීලා ඔයගොල්ලෝ notes යන්න notes ගිහිල්ලා create new දෙන්න create new දීලා node එකට නම දෙන්න ඊළඟට FQDN කියලා මෙතනට ඔයගොල්ලෝ එතනට දාපු එක දෙන්න sorry node 1 කියලා දෙන්න node 1.aprocloud.xyz කියලා දෙන්න ඊළඟට ඔයගොල්ලෝ මෙතන total memory ගන්න ඔයගොල්ලෝගේ memory එක මෙතනට දෙන්න 512 GB කියලා මම දෙනවා memory allocation එක overload වෙන එක බිඳුව දෙන්න total disk එක ගහනවා total disk එක අපි 1 TB නේ දුන්නේ අපි ඒක මෙතනට දාමු guys මේ විදිහට හරි මේක දාන්න මේ ටික මෙහෙම නේ මෙන්න මෙතන demand port එක 443 දෙන්න ඊළඟට create node දෙන්න ඊළඟට IP address දෙකකට දැම්ම එපා හරිද මම හිතන්නේ මම පොඩි එකක් දක්වනම ගෙත මෙන්න මෙතන 80 නෙවෙයි මෙතන 443 කරන්න guys 443 දීලා save දෙන්න හරි guys ඊළඟට මෙතන yes දෙන්න yes දීලා ඔයගොල්ලෝගේ UID එක ගන්න හරිද UID එක ගන්න මෙන්න මෙතනට ගිහින් configuration කියලා node එක මේක copy කරගන්න මේ copy කරලා මෙතන දාලා enter දෙන්න ඊළඟට enter token ID එක මෙතන තියෙන මෙන්න මෙහෙම ඒක copy කරලා ඒක මෙතනට දීලා enter දෙන්න ඊළඟට enter token කියලා අහනවා ඉතින් ඕන token එක මෙතන මේ විදිහට ගිහිල්ලා guys token එක sorry මේ හරියට copy කරගන්න space තියන්න බෑ මේක copy කරලා මේක මෙතනට දීලා enter දෙනවා ඊළඟට panel URL එක අහන ඉතින් මම https://panel.aprocloud.xyz හරි guys මේ විදිහට දීලා enter දෙන්න enter දුන්නාම successfully කියලා බලමු මම හිතන්නේ වැඩ කියලා මොකද මම අතට පොඩ්ඩක් වැරදුනා මගේදී අපි ඉන්නවා ටික load නෑ ඒක වැඩ නෑ node හරි okay panel එක new panel හරි මෙන්න මෙතන guys හරි දුන්නා මෙතන connection එක දුන්නා ඒක තමයි වැරදි දෙයක් අපි ඒක හදමු මෙතන ගිහිල්ලා
HTTPS තමයි මම සෝයෙන් හිතන්නේ. හරි guys, එක සේව දෙන්න. පොඩින් guys මොකක්ද අවුල කියලා බලන්න පොඩ්ඩක් ඉන්න. හරි guys, ඉතින් අතර පොඩි අවුලක් වුණේ මෙන්න මෙතන. ඉතින් මෙතන පෝට් එක දෙන්න 443 හරිද? මෙන්න මෙතන. හරිද? පෝට් එක එඩිට් කියන්න උනන්ද? එඩිට් ගියාම මෙතන 443 තමයි අපි දැම්මේ guys. ඉතින් ඒක ඔයගොල්ලෝ 80 දීලා සේව් කරන්න. හරිද? සේව් කරගමු මෙතන. ඒක දැන් බලමු. සේව් කරගමු මෙතන මේ ඔක්කොම මේ විදිහට වෙන ත්‍රෙඩ් ගන්න. හරිද? නෝඩ් එක දැන් guys අප් හරිද? ඔන්න මම දැන් සර්වර් එකක් හදලා මේක ටෙස්ට් කරලා බලන්න. හරිද? ඉතින් guys අදට මම ඔයගොල්ලන්ට ගෙනාවේ කියන්නේ මේ වීඩියෝ එක හොඳයි නැද්ද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක 24/7 කරන වීඩියෝ එක මම ඔයාලට කිව්ව විදිහට subscribersලා 200 ගෙන like 100ක් ගෙනවත් ඊට කලින් මම ඒක ගෙන. ඉතින් guys අපි එහෙනම් යන් හරි ඔක්කොම හරි නෝඩ් එකයි පැනල් එක and VPS එක ඔක්කොම මම අද දැන් මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. එහෙනම් guys අදට මම එහෙනම් ඉන්නම් bye bye set එකට ඉතින් ඔයගොල්ලෝ මම subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් set වෙමු. bye bye set එකට.